අනික විශ්වාසයක් කරද්දි කී ටීම් එකක් හදාගන්න එක කොච්චර වැදගත්. මහිතන්නේ බිස්සස් එක කී ටීම් එක කියන්නේ හරියට අපි ගොඩ නැගිල්ලක් හදනකොට ඒ ගොඩ නැගිල්ල අත්තිවාරම වගේ. තර මේ අත්තිවාරම කියන එක අපි හයියට දාගත්පොත් එහෙම ඒක දිගුකල් පවතින විදිහට හරියට ගොඩනගා ගත්පොත් එහෙම ඒක උඩ ඉතුරු බිත්ති ටික ඉතුරු දේවල් ටික ඉතුරු වහලවල් ටික මේ ඔක්කෝම ටික අපිට ඕන තරම් උඩට ගොඩනගන්න පුළුවන් අපි මේ ෆවුන්ඩේෂන් එක අපි මේ අත්තිවාරම හරියට දාගත්පොත් එහෙම. ඉතින් මේ අත්තිවාරම වගේ තමයි අතරම ස්ටාර්ට්අප් එකක බිස්නස් එකක කී ටීම් එක කියන්නේ ඒගොල්ලෝ හයියට ඉන්නවනම් ඒගොල්ලෝ ස්ට්‍රෝංග්ලි ඉන්නවනම් අපිට ඒක උඩ තව ඕන තරම් හොඳට හදන්න පුළුවන්. ඒ වගේ තමයි අතරම මේක රිප්ලේස් කරන එකත් ලේසි නෑ. අපිට උඩ තියෙන එකක් වහලක් ගලවලා අලුතෙන් ගහන්න පුළුවන්, ජනේලයක් ගලවලා අලුතෙන් දාන්න පුළුවන්, දොරක් ගලවලා වෙනම හයි කරන්න පුළුවන්. හැබැයි ෆවුන්ඩේෂන් එක අත්තිවාරම කියන එක අපිට ගලවලා ආයතනයක් හයි කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයත් එක්ක දිගු කාලීනව ඉන්න ගොඩක්කල් ඔයාව විශ්වාස කරන එකට ගමනක් යන්න පුළුවන් කට්ටියක් වගේ කී ටීම් එක විදිහට තෝරගන්න එක ඉතාම වැදගත්. අපේ පරිසරයෙන් ගත්තොත් භාෂාවල අපේ කී ටීම් එක මාත් එක්ක අවුරුදු 9ක් 10ක් තිස්සේ තාමත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මගේ අත්තිවාරම, ඒගොල්ලෝ තමයි මගේ හයිය, ඒගොල්ලෝ තමයි මේ ගොඩනැගිල්ල ඉතාම ශක්තිමත් මේ වෙනකොට ගොඩනැගෙමින් යන්නේ.